ආයුබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඔයාලගෙත් ෆෝන් එක නැති වුණොත් එහෙමත් නැත්නම් අලුත් ෆෝන් එකක් ගත්තොත් ඔයාලගේ contact number ටික ආපහු ගන්න බැරි වෙලා තියෙනවද? අද මම කියලා දෙන්නම් Google contact භාවිතා කරලා කොහොමද ඔයාලගේ දුරකථන අංක හැමදාටම ආරක්ෂිතව තියාගන්නේ කියලා. මෙම වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලගේ contact කවදාවත් නැති වෙන්නේ. Google contact කියන්නේ ඔයාලා කවුරුත් දන්න Google සමාගමෙන් නොමිලේ දෙන සේවාවක්. මේක හරහා ඔයාලගේ සියලුම contact Gmail ගිණුමට ඇතුලේ cloud එකේ save වෙනවා. ඔයාලා ලෝකේ කොහේ හිටියත් ඕනම device එකකින් තමන්ගේ Google account එකට log වෙලා මේ අංක ලබා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා Google contact කියලා ගහන්න. Google contact කියලා ගහගත්තට පස්සේ මෙන්න මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ වෙද්දි ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මම ඒකින්ද ඕපන් කරනවා. අලුත් contact number එකක් සේව් කරන්නේ කොහොමද කියලා දැන් බලමු. මුලින්ම plus mark එක උඩ ටච් කරන්න. ඊට පස්සේ අහනවා first name එක. first name එකට මම මේ විදිහට දෙනවා. ඊට පස්සේ මොබයිල් නම්බරේ මොබයිල් නම්බරයක් ඔයාලා දාගන්න යදාල් මොබයිල් නම්බරේ. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන වැදගත් කරුණු ටික ඊමේල් ඇඩ්‍රස් එක, බර්ත්ඩේ එක, ඇඩ්‍රස් එක. ඒ අදාළ contact එකේ මෙන්න මේ details ඔයාලට තියෙනවනම් ඒ දේවලුත් දාගන්න. ඊට පස්සේ මේ වැදගත්ම දේ තමයි ඔය පල්ලෙහා save කියන තැන තියෙනවා ඔයාගේ Gmail account එකද කියලා ඔයාලා අනිවාර්යෙන් check කරගන්න ඕන. ගොඩක් අය කරන වැරද්දක් තමයි එතන ෆෝන් එකට හෝ සිම් එකට සේව් කරන එක. ඒක වැරදි. Gmail එකට සේව් කළොත් විතරයි ඔයාගේ contact number ටික ආරක්ෂා වෙන්නේ. ඒක අනිවාර්යෙන් check කරලා උඩ තියෙන save දෙන්න. Google contact වල තියෙන තව feature එකක් තමයි දැනටමත් ඔයාගේ සිම් එකේ තියෙන අංක Google එකට දාගන්නේ කොහොමද කියලා දැන් බලමු. ඔයාලට පල්ලෙහා පේනවා දකුණු පැත්තේ කෙරෝලේ තුන්වෙනියට තියෙන organize කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා manage sim කියලා. ඒකට ගිහිල්ලා ඔයාගේ දැන් මගේ sim දෙකක් තියෙන හින්දා මේ විදිහට පෙන්නනවා. ඔයාලගේ sim එකක් තියෙනවා නම් මෙතන එක sim එකයි පෙන්නන්නේ. ඔයාගේ sim එකේ තියෙන numbers ගන්න. දැන් මගේ dialog number එක මම මේ විදිහට දීලා okay දෙනවා. ඊට පස්සේ මෙතන එනවා numbers ටික. ඔයාලට කැමති number එක උඩ touch කරලා ඔයාගේ Google account එකට දාගන්න පුළුවන්. සමහර වෙලාවට Google contact number save කරද්දී එකම නම දෙපාරක් save වෙලා තියෙන්න පුළුවන්. Google contact වල තියෙනවා merge and fix කියලා option එකක්. ඒකට ගිහිල්ලා පුළුවන් merge duplicate කියන එක උඩ touch කරලා ඒ ඔක්කොම අයින් කරගන්න. මම දකින තව හොඳ feature එකක් තමයි මේ label කියන්නේ. ඔයාලට පුළුවන් label හදන්න මේ විදිහට. ඔයාලා උදාහරණයකට මම example එකක් විදිහට මෙතන family කියලා ගහගන්න. ඔයාලගේ family එකේ ඉන්න අයගේ number මේ විදිහට select කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ office එක, යාළුවෝ, ඒ වගේ දේවල් label කරලා ඔයාලට තියාගන්න පුළුවන්. Google contact එකට ඇවිල්ලා search කරන්න ඕනේ label වලින්ම ඔයාට අදාළ නම්බරේ හොයාගන්න. ඔයාලගේ අතින් නම්බරයක් delete වුණොත් බය වෙන්න එපා. Google contact එකේ bin එකට ගියොත් මේ විදිහට bin එකට යන්නේ. bin එකට ගිහිල්ලා තියෙන නම්බරයක් දවස් 30ක් ඇතුළත delete වෙන්නේ. දවස් 30කට කලින් ඔයාලට අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේ විදිහට අදාළ නම්බරේ උඩ ටච් කරන්න. ටච් කරලා recovery number කියන එක උඩ ටච් කරාට පස්සේ ආයිත් Google account එකට save වෙනවා. ඒක ගොඩක් වටිනින්. අද ඔයාලගේ ඔක්කොම contact ටික Google එකට sign in කරගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් share කරන්න. ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ එකක් බලන්න මාව subscribe කරන්න. ස්තුතියි. සුබ දවසක්.